මහේශාක්‍ය වන්දනා රන්නකුරින් යළිලියවෙන ශ්‍රී ලාංකීය වන්දනාචාරිකා ඉතිහාසයේ ස්වර්ණමය අනාගතය දඹදිව තායිලන්ත සොළොස්මස්ථාන අටමස්ථාන වන්දනාචාරිකා සංවිධායකයෝ ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වනින් වනින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ තිලෝ වග බුදු සමිනේ මහේශාක්‍ය වන්දනා රන්නකුරින් යළිලියවෙන ශ්‍රී ලාංකීය වන්දනාචාරිකා ඉතිහාසයේ ස්වර්ණමය අනාගතය කොසඹෑ නුවර උතුරු ඉන්දියාවේ පෙරදිග රාජධානය අතර හුදෙකලා වූ නුවරක් ලෙස වත්ස රාජ්‍යයෙහි අගනුවර වූ කොසඹෑ නුවර හඳුන්වා දිය හැකියි. ගෝසිත සිටුතුමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට ගිය බවත් දහම් මසමින් තෙරුවන කෙරෙහි පැහැදුණු මෙපිරිස තම නුවරටද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඩම කරන්නට ආරාධනා කළ බවත් අතීත තොරතුරු විමසා බලද්දී හමුවනවා. පිරිසෙහි සිටි ඝෝෂික කුක්කුට පාවාරික සිටුවරුන්ගේ ආරාධනාවන් පිළිගෙන වැඩමකොට වදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා ආරාම 3ක් සකසා පූජා කළ බවත් එම ආරාමයන් ගෝසිතාරාමය, කුක්කුටාරාමය, පාවාරිකාරාමය වශයෙන් හැඳින්වූ බවත් සඳහන් වෙනවා. අප බුදුරජාණන් වහන්සේගේ නවවන වස්කාලය ඝෝෂිතාරාමයෙහි ගත කළ බවත් 10 වන වස්කාලය යමුනා නදියෙන් එතෙර පාවාරිකා වනයෙහි ගත කළ බවත් සඳහන් වෙනවා. තවද උදේනී රජු සම්බන්ධ සිදුවීම් සහ මාගන්ධේ බමුණාගේ පැවිදිවීමත් සාමාවතී දේවිය ඇතුළු පිරිසගේ ශෝක ජනක මරණයත් පාරිලෙහි ඇතුගේ සහ වඳුරෙකු විසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ උපස්ථානයත් මෙම කොසඹෑ නුවරදී අපට සිහිපත් කළ හැකියි. කොසඹෑ නුවර වන්දනා කරන්නට එන සැදැහැවතුන් හට ඝෝසිතාරාමයත්, කුක්කුටාරාමයත්, පාවාරිකාරාමයත් සිත්සේ වන්දනා කර ගැනීමටත් යමුනා ගඟාසල උදේනී රජමාලිකය, පාවාරිකා වනයාදී ස්ථානත් දැකබලා ගන්නට හැකි වෙනවා. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා වැඩ සිටිමින් අතිමහත් ශාසනික මෙහෙයක් සිදුවන කොසඹෑ නුවර ශ්‍රී ලංකාරාම විහාරයත් එහි වැඩ සිටිනා සංඝයා වහන්සේලාත් මේ ගමනේදී අපිට වන්දනා කරගන්නට හැකි වෙනවා. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිකලෙස් මහ මුනිවරුන්ගේ පහසින් පිදුම්ලත් කොසඹෑ නුවර උතුම් පින්බිමට අපගේ නමස්කාරය වේවා. शरणं गच्छामि
අරහතු සම්පස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්න ශාවක සංඝෝ චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුස්ත සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ වගන මේ ඇහිල්ලා වාඩි වෙලා ඉන්නේ ඊ타මත්ම වටිනා වූ පුණ්‍ය භූමික අතීතයේ බොහෝ සෙයින් ජනී ජනයා ගවසීගත් ප්‍රදේශයක් වැඩ වාසය කරපු මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශය ලද භූමියක් මේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ 9 වෙනි වස් කාලයේ ගත වුණ ගෝසිතාරාමයේ මිනිස්සුන්ට මේ කර්ම කාරණා පැහැදිලි කරලා දීලා නැවත වාරයක් බුදුහාමුදුරුවෝ බහැතක නැමුයි කියලා ඔන්න නැවතත් ගමන් ආරම්භ කරනවා. එහෙම ඇවිල්ලා ඉවර වෙලා මේ කොසබෑන් වලට ඇවිල්ලා ගෝසිත සිටුවරයට අනිකුත් මිනිස්සුන්ට මේ කරුණු කාරණා කියනවා බුදු. ඒ ගුණ වර්ණව ඇහුවයන් පස්සේ මේ මිනිස්සු එහෙම ගිහිල්ලා ඉවර වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා සතියක් මුළුල්ලේ මේ ආකාරයේ පින්කම් මාලාවක් සිද්ධ කරනවා. දැන් මේ පින්කම් මේ ආකාරයෙන් පවත්වාගෙන යනකොට මේ සිටුවරට බුදුහාමුදුරු පිළිබඳව හොඳ අවබෝධයක් කුපි නිර්මාණය කරලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා සමහර විට එදා ගොඩක් මේක මහරහතන් වහන්සේලා වැඩ වාසය කරලා තියෙනවා. රුවන්වැලි මහා සාය ඒවා පිළිබඳ ඉතිහාසය ඉගෙනගෙන ඇති අශෝක ස්තම්භ පිළිබඳ ඉතිහාසය ඉගෙනගෙන ඇති ඒක නිසා අනවශ්‍ය කරුණු කාරණා කියන්න යන්නේ නැහැ. දැන් එතකොට අපි මේ ඇවිල්ලා ඉන්නේ උදේන් රජුරුවන්ගේ රජමාලිගාවට. ඉස්සලම බලන්නකෝ පාර්ලිය වනාන්තර. ඔව් ඒක තමයි පාර්ලිය වනාන්තරේ. හොඳට බලා ගන්නකෝ. මීදුංග තියෙන කලින් ගඟ ගිහලා වම් පැත්තට නැමෙනවා. ඒත් එක්ක මුඩ තියෙනවා කඳු දෙකක් තියෙනවා. මේ පැත්තේ පැතිකඩේ ගලේ මැද තියෙනවා. ඇතුළේ කුටියක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ 10 වෙනි වස් කාලය ගත කරලා තියෙන්නේ. හරි. දැන් හැම අංශයකම මේ පොයේ පොදිනේ වෙනවා. එතකොට මේ උදේනි කියන චරිතය නිර්මාණය වෙන්නේ පුදුමාකාර ලස්සන විදිහකට. උදේන් රජුරුවන් පිය රජුරුවන් පරන්තප රජුරුවේ අග බිසවයි එහෙම අරගෙන ගිහිල්ලා වහන්නේ හිමාල පර්වතයේ ගහක තමයි වහන්නේ. මේ ගහ උඩ තමයි උදේනි කුමරුව බිහිවලා තියෙන්නේ. ඉන්පස්සේ ඒ කියන්නේ මේ යන අතර වාරේ මොකොත් කරදර කරන්නේ ගහට ගිහලා බේරෙනවා. එතෙන්දී ඔන්න උදේනි කුමරුව බිහි වෙනවා. ඉන්පස්සේ හිමාලේ භාවනා කරන තාපසයෙක් මේ දෙන්නව දැකලා ඉවරලා බිමට අරගෙන ආරාමෙන් ගිහින් තියාගෙන පෝෂණය කරනවා. මේක තමයි දැන් මේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු කතන්දරේ මේක. පරම්පරා කතාව. ඒ කියන්නේ මේක විකාශ මේක. මේ උදේන් රජුන් කතා පොත්තේ මෙහෙමයි විකාශ වෙන්නේ කියලා කතාවෙන් ඉන්නේ මෙහෙමයි. තාපසයෙක් ගිහින් තියාගෙන පෝෂණ තාපසයෙක් කියලා කියන්නේ අල්ලකප්ප සහ වේටදීප කියන රටවල් දෙකේ රජවරු දෙන්න යනවා. කුමරෝ බිහි වෙච්ච ගහයට තමයි යන්නේ. ඇයි එතනට යන්නේ? කුරුල්ලගේ හැමදාම ක්‍රියාදාමය තමයි මොනුහර දේවල් ගොදුරු අරගෙන ගිහිල්ලා වෙලා භක්ෂණය කරන්නේ ඒ ගහේ උදේනි කුමරුව බිහි වෙච්ච ගහේ. මහේශාක්‍ය වන්දනා රන්නකුරින් යළි ලියවෙන ශ්‍රී ලාංකීය වන්දනාචාරිකා ඉතිහාසයේ ස්වර්ණමය අනාගතය. බරණැස ඉසිපතනය සම්මා සම්බුද්ධත්වයට පත් සියලුම බුදුරජාණන් වහන්සේලා ප්‍රථම කොට දේශනා කරනු ලබන්නේ දම්සක් පැවතුම් සුතුරයි. ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ප්‍රථම ධර්මදේශනාව පවත්වනු ලබන පුණ්‍ය භූමිය ඉසිපතන මිගදායයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේත් ජයශ්‍රී මහා බෝමැඩදී සම්බුදු බවට පත්වීමෙන් අනතුරුව සාම්පතේ බමුන්ගේ ආරාධනාවෙන් සියලු ලෝසතුන් වෙත මහානුකම්පාවෙන් දම්සක ප්‍රවර්තනය කරන්නට වැඩියේ බරණැස පුරවරයටයි. පස්වග ශ්‍රමණවරු මුණගැසුණු මුනිදානෝ සම්බුදු වේ නැතැයි ඔවුන් තුළ හටගත් සැකදුරකොට පස්වග ශ්‍රමණවරු කැටුව බරණැස ඉසිපතන මිගදායට වැඩමකොට වදාළහ. එදා ඇසලපුන් පොහෝ දවසේ දෙව් බමුන්ගෙන් අහස්කුස පිරේ යද්දී අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ
පස්වග මහණුන් පිරිවරා උතුම් දම්සක ප්‍රවර්තනය කළහ. අප ගෞතම බුදුරජාණන් වහන්සේ උතුම් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ සියලුම සම්බුදුවරුන්ගේ පහසින් පිදුම්ලත් මේ උතුම් පින්බිමට අපගේ නමස්කාරය වේවා. මිගදාය පින්බිමේදී ඔබට ධර්මරාජික ස්තූපය, මූලගන්ධකුටි විහාරය, ධර්මාශෝක කුළුණ, යසකුල පුත්‍රයාට දහම් දෙසූ ස්ථානය, අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළ ස්ථානයත් දැකබලා වන්දනා කරන්නට අවස්ථාව උදා වේ. බරණැස වන්දනා කරන්නට එන සෙදහැවතුන් හට සම්මුඛ ස්තූපය වන්දනා කරමින් සාරනාත් කෞතුකාකාරය, අනකාරික ධර්මපාල කෞතුකාකාරය දැකබලා ගනිමින් නව මූලගන්ධකුටි විහාරයෙහි පිරිත් සජ්ජායනාවට සම්බන්ධ වන්නටද ඉඩකඩ ලැබෙනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. සාදු සාදු සාදු. මේ කියන්නේ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ නිරංජනා නදිය අසබඩ ශ්‍රමණවරු මුණ ගැසුණසේක සිහනත පැතිර වූසේක. පූජා භාණ්ඩවලට සමාන කමෙන්ට් එකක් වෙන්න පුළුවන්. හොඳට හිත පහදවගෙන ආයි කවදානම් මේ භූමියට එන්නේ නැදීද මේ තුන් ලෝකෙටම මේ දායාද දෙකක් මානික දෙකක් පහළ වුණා. මේ ආදි මහා සංඝරත්නය පහළ වෙච්ච භූමිය මේක. එතකොට මේ උතුම් සී සාධර්මයේ මේ ලෝකෙට විවර වුණු මම්පෙට මෙතන උල්පත මෙතන. එහෙනම් ඒ උතුම් බිම්බිමට යන ඔබ හොඳට හිත පහදව ගන්න අවශ්‍ය වෙනෝනේ. ඊපස්සේ බාන්තු මොහොතේ විලම්පස උදාහරණ කළා බොහෝ දුර ඉඳන් ආපුවට පුළුවන් විදිහට විලම්පස එකක් නේ අඩු ගන්න කහට එකක් කා අකුරු ගලකට පූජා කරගන්න පුළුවන් නම් පෙහෙතුරු හිතේ වටින්නේ. ඒ නිසා පුළුවන් විදිහට විලම්පස උදාහරණ කළා. සීතල පැන් එකක් පූජා කළා මේ ග්‍රීස්ම විලාව යන්නේ වාග්විත මහා සීවල කියලා. සීතල පැන් එකක් පූජා කරගන්න තිබ්බනම් මේ කිව්වේ කියලා අන්න සීතල පැන් එකක් තියෙනවා. ඒ නිසා හැමෝටම අවස්ථාව දෙන ඉවසේ මේ පින්කම් වෙනුවෙන්ම මේ බුදු කුලයක් සකසලා තියෙන නීල වර්ණයෙන් ඒ ආසනයෙන් වඩම්මන. එහෙනම් අපි මේ විදියට මේ සියලු පූජාවන් එතෙන්ට හොඳට බුදු ගුණ සිහිපත් කරගෙන වඩම්මන්න. වඩම්මලා මේ ධම්මරාජ ස්තූපෙට යම්පත් කරලා අපි හැමෝම හිත පිරෙනකම් වන්දනා කරනවා. හරිනේ? හොඳයි. ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා. අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා
සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදු වූවා සියලු කෙලෙස් මැඩ බුදු පැවසූසේක දහම් පැවසූසේක ධර්ම චක්‍රය කරකැවූසේක සැබෑ ජීවිත අරුත ලබා දුන්සේක දුක් සෝතැවුල් නිවාලුසේක දුකතියෙන් අත් මිදුවසේක සුගතියට පැමිණුවසේක සාදු සාදු උතුම් නිවනට යොමු කළසේක බුදුරජාණන් වහන්සේ වනාහි මහා කාරුණික වනසේක තුන් ලෝකයටම එකම හිරු මඩල වූසේක සාදු සාදු ආදරයෙන් සරණ ගිය ගෞතම නම් වූ මාගේ බුදුරජාණන් වහන්සේ දම්සක කැරකුවා වූ මේ උතුම් පින්බිමට මම වන්දනා කරමි. මේ ගෞතම සෘෂ්ටි කෙරෙහි හිත පහදීවා උතුම් නිවනින් සැනසේවා. සාදු සාදු සාදු. දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං වෙනමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඉන්දියානු මහා බෝධි සමාගමේ මහලේකම් ප්‍රශාසන ඇතිව බරණැස පතනාරාම ඓතිහාසික පුදබිමේ ආගමික වතාවත් සිදු කරනු ලබනවා. උත්තර ප්‍රදේශයේ දැනට ජනගහනය ජීවත් වෙනවා කෝටි 20ක්. මේ ඉන්දියාවේ අගනගරයේ තමයි දිල්ලිය. මේ මුළු ඉන්දියාවේ ජනගහනය ජීවත් වෙනවා කෝටි 125ක් දල වශයෙන් දැනට. අපේ ලංකාවේ ජීවත් වෙන්නේ කෝටි 2යි. මේ ප්‍රාන්තේ පමණක් කෝටි 20ක් දැනට ජනගහනය ජීවත් වෙනවා. මේ කෝටි 20ම අමිතාත්තේ බ්‍රාහ්මණ කුලේ අය වැඩිපුරම උත්තර ප්‍රදේශයේ ජීවත් වෙනු ලබන්නේ. වාරාණසි කියලා කියනවා. වාරාණසි කියලා කියන්නේ වරුණ නදියයි
අසී නදිය චක්කං වාරාණසී පුර සමීප 84000 ධර්මස්කන්ධ උපහාරයක විතර 84000 විවිධ විහාරස්ථානයේ ධර්මාශෝක ස්තම්භي උඩින්ම නිර්මාණය කළ තිබුණ ධර්ම චක්‍රයක් නෙවෙයි අර පැත්තේ ජෛන පන්සල අර තියෙන්නේ ජෛන පන්සල බලන්න කාපාට පොතක් කීමිතින දැක්කනේ ඒ තමයි එදා ජෛන හාමුදුරුවෝ හිටපු ජෛන පන්සල පූජා කරන්න අවස්ථාව ලැබුණේ පිට්ටදීසී හිටියා යස සිටුවරය කියලා සිටුවරේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ නිර්මාණය කරපු කුටියේ තුන් මාසයක් වැඩි ඉන්න මා ඔබ වහන්සේට සිව්පසෙන් උපස්ථාන කරනවයි කියලා එදා ආරාධනා කළා. මේ කුටිය අදවතින් යුතුව වන්දනා කරමි මේ සුවඳවත් දේ ඔබ වහන්සේ ඔබටම අලබලි අම්මා තාත්තා පුතානේ ආගියත සීවිකයන්ට කව බලන්නේ කියලා සීවිකව බැලුවා. යසකුල පුත්‍රයා බුදුහාමුදුරු අම්මටයි තාත්තටයි ස්ථාන කළා. යසකුල පුත්‍රයා නොපෙනෙන විදියට කෙලින්ම බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා වන්දනා කරලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුරු වෙලේ මේ පැත්තට කලකිරීමේ කීතුව කොල්ලෙක් දෝගෙන ආවද දැක්ක නේද අර පිළිසක් මන් මලෝ ගරාගෙන දිගටම තියනවා මේ දා මහරහතන් වහන්සේලා වැඩ සිටු කුටි මෙතනින් තැන ඉදා නිර්මාණාදී කටයුතු සිද්ධ කරලා තිබෙනවා. කිස්තෝපිලක ලෝතුරා බුදුහාමුදුරන් වහන්සේගේ දෙවන ධර්ම දේශනාව සිද්ධ කළ ස්ථානය. අතහැර ගන්න කියලා ලෝතුරා බුදුහාමුදුරෝ ඊයත්න්ට දේශනා කරලා උන්වහන්සේගේ දෙවන ධර්ම දේශනාව වූ අනත්ත ලක්කන සූත්‍ර දේශනාව මේ ධම්මික ස්තූපය ළඟ එදා දේශනා කරන ලබනවා. එහෙමනම් රහතන් වහන්සේලාගේ ආරම්භය මෙහිදීම කොහෙද? බරණැස ඉසිපතනාරාම ඓතිහාසික පුදුමේ කෙනෙක් ජීවිතය හොඳට කවුරුත් මතක තියා. දේශනා කළ ගාථාවක් ඇටියට එදා සඳහන් කරලා තව ටිකක් හිතම හැරුවා. ආරගෙන යනකොට එතමට හොයාගන්න පුළුවන්කම ලැබුණා. ගුප්ත රජ සමීප අයිතේ ඉතාම අලංකාර චෛත්‍ය 91ක් තියෙනවා. විස්කම්බය හරියට 28ක් තියෙනවා. ධම්මික ස්තූපය අලංකාර කිරීම සඳහා කළුගල් තමයි භාවිතා කරලා තියෙන්නේ. කළුගල් වල ලියවැල් මල්වැල් කාන්තා රූප මහේශාක්‍ය වන්දනා රන්නකුරින් යලි ලියවෙන ශ්‍රී ලාංකීය වන්දනාචාරිකා ඉතිහාසයේ ස්වර්ණමය අනාගතය. තමන් වහන්සේ සොයන්නා වූ නිවන ආලාම කාරාමයන් උද්ද කරාම පුත්‍රයන් තුළ පවා නැති බැව් වටහා ගනිමින් නොපසුබට අදිටනින් යුතුව හුදකලාවේම මේ යොවුන් කුමරා සත්‍ය ගවේෂණය කරන්නට විය. අවසානයේ උරුවෙල් දනව්වෙහි සේනානී ගමත් ඒ අවට කඳුවලලොත් නේරංජනා නදියත් සුදු වැලිතලාවත් ඇසුරු කරමින් එකල තිබූ නානාවිද වෘතයන් අතදා බලමින් අප්‍රමාණ දුක්ගැහැට විඳින්නට විය. එසමයෙහි අප බෝසතාණන් වහන්සේ ඇසුරු කළ දුර්ගේශ්වරේ කඳුවැටිය සහ වැඩ සිටේ ගල්ලෙනයි ඔබ මේ දකින්නේ. උතුම් නිවන සොයා වෙහෙසුණු අප බෝසතාණන් වහන්සේ අප්‍රමාණ දුක්ගැහැට විඳි මේ උතුම් පිම්බිමට මාගේ නමස්කාරය වේවා. බුද්ධගයා වජිරාසන පින්බිම සියලුම සම්මා සම්බුදුවරුන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් ජයභූමිය උතුම් වජිරාසන බුද්ධ භූමියයි. අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේත් සුජාතාවගේ කෙරියහර වලතා සොත්තිය බමුගෙන් ලද කුසතන අටමිට අත රැඳිව ගලායන නේරංජන නදියෙන් එතරව මේ පින්බිමට වැඩිසේක. අතු ඉති මනාව විහිදී තිබූ ඇසතු බෝමුල වැඩහුන් බෝසතාණන් වහන්සේ නැගෙනහිරට මුහුණලා අතරැඳි කුසතන අතුරා දෙපට සිවුරේලමින් මාගේ මේ ශරීරයෙහි ලේ මස් වේලී යතොත් වේලේයේවා ඇට නහර ඉතිරිවෙතොත් ඉතිරිවේවා සම්බුදු බව නොලබ මිසක නොනැගිටින්නෙමේ බලවත් වීරයෙන් යුතුව වැඩ සිටිසේක. පිරු දසපාරමී බලයෙන් දස බිම්බරක් මාරසේනා පැරදූ මුනිදානෝ සියලු කෙලෙස් නසා සම්බුදු බවට පත් වූසේක. ඒ උතුම් පින්බිමයි මේ ඔබ දකින්නේ. ඒ උතුම් පින්බිමට අපගේ නමස්කාරය වේවා. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
අප මහා බෝසතාණන් වහන්සේ සම්බුදු බව ලබන මොහොතේ උන්වහන්සේ පිටදුන් උන්වහන්සේට සිසිල් සුළඟ සලසාලු ඒ උතුම් ජයශ්‍රය මහා බෝධීන් වහන්සේවත් දෙතිස් මහා ලකුණින් පැවලුණු අප බුදුරජාණන් වහන්සේගේ ඉතාමත් ශෝභමාන වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩසිටින උතුම් වජිරාසන විහාරයත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව සත්සතිය ගත කලාකාරය සිහිපත් කරන සත්සතියත් ඔබට මේ පින්බිමේදී දැකබලා හිත් පහදවා ගනිමින් වන්දනා කරන්නට අවස්ථාව උදා වේ. शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දෙපළවලු අපි බෝසතාණන් වහන්සේගේ එක සියලු දවසින් දවස කුසලතාවilla තුවැහැරුණී සිල්වර ඔබ දකින්නට එනම් කපිල වස්තු පුරවරේ මතක් වෙනවනේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ හැදුන වැඩුණු පුරවරය. ඔය පුරවරේ මේ කුමාරයා අත්හැරියේ බහැර කළ කියලා ආපහු හැරිලවත් ආදීකට උන්වහන්සේ සසරේ කළ පිනක් උන්වහන්සේ පාරමිතා පුරල සම්පූර්ණ කරලා යනවා. දෙවියන්ගේ මේ සිහින වලින්ම මනුලවට වැඩි. ඊයේ වැඩලා ඔන්නේ කුමාරයා හැදෙද්දී වැඩෙද්දී තරුණ වයසේ අවතව ශ්‍රමණයෙක් නියෝජ්‍ය කෙනෙක් දැක්කා. හොඳට කුසලමාස පිටුම් ශරීරය හැදිදරි රාජ කුමාර පෙනුමා ඒ නිවතින් බලන්නේ ආහාරලා රජතුමාට කවුද ඉන්සබෙතුමාට රජතුමාට වම් පිළිසත් කෙලිකාට එමිලා වන්දනා කළා. අන්නේ දිහා පූර්වාහතනා කළා. ඔබ වගේ තරුණ වයසේ මේ කුමාරී මේ මොනවාද කසාවත් කරගෙන කරන්නේ? මම මේ ප්‍රදේශයේ රජතුමා එන්නේ අපි එකතු වෙලා රජකම් කරන්න. මම මේ රාජධානියෙන් බාහිරයක් දෙන්න. අපිට මොකද කියන්නේ? අන්න උන්වහන්සේගේ වීර්ය හරි පුදුමයි. උන්වහන්සේ කියනවා නොබෝ දිනකින් දෙකලින් කපිල වස්තු පුරවරින් නික්මුණු ඒ සිද්ධාර්ථ කුමාරයාමයි. ඒ සියල්ල අත්හැරීමම විද්ම සත්‍යයක් සොයාගෙන සහ මම මේ සත්‍ය අවශ්‍යයි කරනවා. ඒ නිසා ප්‍රතික්ෂේප කළා. අන්න ඉදිරි ආරාධනා කළා. ඔබ සොයාගෙන යන සත්‍ය යම් දවසක ලැබුණොත් මේ රජදහම වලට තෝරනසේ ආරාධනා කළා. ඊට පස්සේ තමයි මෙන්න මේ කඳුවල සොයාගෙන ඉන්නේ. එනම් මේ කඳුවල එදා බෝසතාණන් වහන්සේ දකිද්දිම බෝසතාණන් වහන්සේ හේතුම කියනවා මේ කඳුවල හොඳේ කලාවේ විසිටෙකට යෝග්‍යම උපදේශයක්. මේ ගල් බොරටු හදටත් සාක්ෂි දක්වන ඇති එදා බෝසතාණන් වහන්සේ තනියම විසුණු විසි. අන්න එදින්දියා රාධනා කළා. ඔබ සොයාගෙන යන සත්‍ය යම් දවසක ලැබුණොත් මේ රජදහම වලට තෝරනසේ ආරාධනා කළා. ඊට පස්සේ තමයි මෙන්න මේ කඳුවල සොයාගෙන ඉන්නේ. එනම් මේ කඳුවල හොඳේ කලාවේ විසිටෙකට යෝග්‍යම උපදේශයක්. මේ ගල් බොරටු හදටත් සාක්ෂි දක්වන ඇති එදා බෝසතාණන් වහන්සේ තනියම විසුණු විසි.
උපස්ථාන කරන්න හිටිය 5 දෙනෙක්. අවසානයේ ඒ 5 දෙනා පවා බෝසතාණන් වහන්සේ වටේට ගියා. සම්මුඛ චේතිය නගරි වළං කළා. නේ ආන්න බලන්නේ තනියම බෝසත්තුමා ඉදිරියට තව පියවර හැබැයි ආමස්සට නැගිටින්නේ අපි වගේ නෙමෙයි. පුදුමයි මට අපගේ සිදුහත් කුමරුන් ගැන සීමයි හොඳ කරුණාවයි ඉන්නවා ඒ හිටියා එක්තරා කුමාරිකාවක්. තරුණ වයසේ එක ප්‍රාර්ථනා තියෙනවනේ. ඔය අතරින් ඇයට ප්‍රාර්ථනාවක් තිබ්බා. යහපත් ස්වාමි පුරුෂයෙක් ලැබේවා. යහපත් දරුවෙක් ලැබේවා. ඔය විදිහට එකල බුදුවරුන් පහළ වෙන්නට කලින් මොකද කළේ? දෙවියන් දෙවිල්ලනවා නේ. ආන්න මේ ගම්මාන හිටපු අය හොරු වෙලා තිබුණා. මේ මනාවට වැඩිම නුග ගහ ළඟට ඇවිල්ලා මේ නුග ගහේ වෘක්ෂ දේවතාවෙක් ඉන්නවා කියලා විශ්වාස කරලා ලාභ හෝම කරනවා. පූජා කරනවා. හැබැයි ඇය තරුණ කාලේ මේ ගහ ළඟට ඇවිල්ලා අර විදිහට ප්‍රාර්ථනා කළා. සුදුසු කල්හි සුදුසු ස්වාමි පුරුෂයෙක් ලැබුණා. බරණැස් සිටුතුමා. ආන්න පුත්‍රයෙක් ලැබුණා. කවුද? බරණැස් සිටුතුමාට ඇයට දාව කුමාරයෙක් උපන්නා. ඒකත් මම හොයලා බලන්න මට කියන්න ඕනේ. ඕන්න එනවා ප්‍රශ්නයක් ඇති කරලා. ඔයගොල්ලෝ දන්නවම ඊට පස්සේ අර බරණැස ඉඳලා තමන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙච්ච නිසා අවුරුද්දකට සැරයක් එනවා මේ සිටු කුමාරිය. ඇය තමයි සුජාතා. මේ පූජාව ආරම්භ. ඇය වෙලියාල් මෙතන ආනෝ මේ ස්ථානට මේ ස්ථානට එනවා. සමන්න මේ ස්ථානට ඉදී ඇය දකිනවා මුග වෘක්ෂයේ පාමුල කවුරුන්දෝ ඉන්නවා. හොඳට ලං වෙලා බලද්දි දකිනවා ලස්සන පිරිපුන් වැඩුණු ශරීරයක් ඇතිව අපි යට ඉන්න බෝසතාණන් වහන්සේ. දැක්ක ගමන් හිතුනේ මේ නම් රාජකුමාරයෙක් නෙමෙයි, මේ වෘක්ෂයේ ඉන්න දෙවියන්මයි. එයා පස්සට හැරුණා. දුරකින් ගිහිල්ලා අන්න සිටු දෙවියන්ට කියනවා අද නම් හොඳම දවස. අන්න වෘක්ෂ දේවතාවුන් වහන්සේ බිමටම වැඩලා ආයෙත් සක්සගෙන ආපු දාණය අන්න මෙතන වැඩ ඉන්නේ අපි බෝසතාණන් වහන්සේට පූජා කළා. බෝසතාණන් වහන්සේ ඒ දාණය පිළිගත්තා. අන්න මෙතනදී හරි අපූර්ව සිදුවීමක් සිදුවන කුසිනාරාවේදී කුසිනාරාවේ පිරිනිවන් මංචකයට යන්න කලින් භාග්‍යවතුන් වහන්සේ ළඟම හිටිය අපි ආනන්දයන් වහන්සේට කතා කරලා කියනවා ඔබ දැන් යා යුතුයි චුන්ද ළඟට. ඔය චුන්දට ගිහිල්ලා මතක් කරන්න දාන දෙකක් තියෙනවා මහත්ඵලයි මහානිසංසයි. කෙනෙක් බෝසතාණන් වහන්සේ නමක් සම්බුද්ධත්වයට කලින් බෝසතාණන් වහන්සේ නමකට දානයක් පූජා කරනද ඒක මහත්ඵලයි මහානිසංසයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි